ආයුබෝවන් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ඉතින් මං හිතුවා මම කරපු චූටි බබාලගේ ඌල් ඇඳුම් කිහිපයක් ඔයාලට පෙන්නන්න. මේ දම්පාට කොණ්ඩ තොප්පිය දමුයි සුදුයි එකතු කරලා හදපු කොණ්ඩ තොප්පියක්. මේකේ කොණ්ඩේ මෙන්න මේ විදිහට තමයි දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 5ත් අතර වගේ වයස් කාණ්ඩ වෙනකන් චූටි බබාලට කොණ්ඩ තොප්පි ගන්න පුළුවන්. තවත් එකක් තියෙනවා. රෝස පාටයි දම් පාටයි එකතු කරලා හදලා තියෙන්නේ. ඒ වගේම තවත් කොණ්ඩ තොප්පියක් තියෙනවා. ඒ කොණ්ඩ තොප්පියත් ඒ වගේම පාට 3-4ක් එකතු කරලා ලස්සනට කරලා තියෙනවා. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් 0.7.38යි 230යි 47 කියන නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලට අවශ්‍ය කරන ලදරු ඇඳුම් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම හාවෙක්ගේ ඇප්ලික් එකක් කරපු තවත් ලස්සන කොණ්ඩ තොප්පියක් තියෙනවා. ඒ වගේම තියෙනවා තවත් ලස්සන චූටි ගවුමක්. මේක මම කරලා තියෙන්නේ මාස 3 වෙනකන් චූටි බබෙකුට අඳින්න පුළුවන් විදියට. ඒකත් ඇත්තටම හරිම ලස්සනයි. හරිම පහසුයි චූටි බබාලට. ඒ වගේම මේ ගවුම මම කරලා තියෙන්නේ මාස 6 වෙනකන් චූටි බබෙක්ට අඳින්න පුළුවන් විදියට. මේකත් හරිම පහසුයි චූටි බබාලට ඇඳන් ඉන්න. තවත් ගවුමක් තියෙනවා. ඒ වගේම කියන්න බැරි වුණා මට මේ ගවුමටම කරපු හැට් එකක් සහ සපත්තු දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඉන්න චුට්ටක් අම්මා එන්න. මේ තියෙන්නේ ඒකට කරපු ඉන්න මේක පෙන්නලා එන්න. කොණ්ඩ තොප්පිය. තොප්පිය ඒ ගවුමට තියෙන තොප්පිය තමයි මේ තියෙන්නේ. ඒ වගේම ඒ ගවුමට කරපු චූටි සපත්තු දෙක තමයි මේ තියෙන්නේ. මේ විදිහට තමයි ඒ ටික තියෙන්නේ.
තවත් තියෙනවා රොම්ප එකක්. චූටි පුතෙකුට මාස 4 වෙනකන් චූටි පුතෙකුට අඳින්න පුළුවන් සයිස් එකට තමයි මේ රොම්ප එක හදලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකට කරපු තොප්පිය මේ තියෙන්නේ චූටි සපත්තු දෙක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම කරපු නිර්මාණ ටික තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක් ඉන්නා නම් 0.7.0 38යි 230යි 47 කියන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට කැමති විදිහට කැමති පාටවලින් කැමති යාන් වර්ගයකින් ලස්සනට හොඳ නිමාවකින් කරලා දෙන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආදරයෙන් ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලට හිතෙන අදහස් කමෙන්ට් එකකින් ලියලා තියන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.